උදාර කරුණා කරලා ඉවත් වෙන්න. මේ භූමියෙන් ඉවත් වෙන්න කියලාද කියන්නේ? භූමියෙන්ද මොනවද මන් දන්නේ නැහැ. ජනාධිපතිතුමාම කියනවා ඉවත් වෙමු කියලා. එහෙම ජනාධිපතිතුමා නම් මචං ඉතින් සෑහෙන කාලෙක ඉඳන් එක එක දේවල් කියනවනේ ජනාධිපති වෙන්න ඉස්සෙල්ලා එකක් කියනවා වුණාට පස්සේ තව එකක් කියනවා. අපි නම් කියන්නේ හැකි ඉක්මනින් ඉවත් වෙනවා කියලා අපි ආස එහෙම. අපි ආස එහෙම. ඕකේ මචං හරි මේ හරි සරල කාරණයක් තිබ්බා. කාල් මාක්ස් කියනවා මචං එක තැනක පළමුව කේදාන්තයක් ලෙසත් හරි දෙවනුව විහිළුවක් ලෙසත් ඉතිහාසය ප්‍රතිවාදනය වේ කියලා. මට ඒක මම කියද්දි මතක් වෙනවා. ඉතින් ඒක රූපරාම මචං පිටහංගෝ දේශබන්දු තෙන්නකෝන් යුක්තිය කියලා ගැහුවා නේද? හිටපු පොලිස්පති යුක්තිය මෙහෙයුම කියලා ගැහුවා ගිහිල්ලා ස්ටිකර් ත්‍රී වීල් වල වාහන වල පිටිපස්සේ. ඒකම මචං මේ දැන් ඉන්න පොලිස්පතිත් ප්‍රියන්ත වීරසිංහත් ඉවත් වෙනු කියලා ගැහුවා. ඔයා කියන්නේ ඒකමයි මේ වෙන්නේ කියලාද? නෑ. ඒකම තමයි වෙන්නේ. ඉතින් ප්‍රියන්ත වීරසූරියයි දේශබන්දු දෙන්නකෝන් කියන්නේ දෙන්නෙක් සහ ඔවුන්ගේ හැසිරීම් රටා දෙකක් ඔවුන් කරපු ක්‍රියාකාරකම් දෙකක්. මේ ආණ්ඩුව කියන්නේ රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව කියන්නේ දෙකක්. ඉතින් වෙනස් නැද්ද ඒක? නෑ ඒ දැන් ඔය එහෙම ගත්තොත් පුද්ගලානුබද්ධ නෙමෙයි. ඉතින් මේ සහ නමුත් රටට හොඳ නැද්ද මේ? නෑ යන්නේ ඒ විදිහට. පොලිසිය ගැන මතක් කරලා පටන් ගත්තේ ඉතිහාසයේ මචං පළවෙනි වතාවට පොලිස්පතිවරයෙක් හරි සීනියර් DIG කෙනෙක්ට විරුද්ධව හරි ඒ කියන්නේ ලීක් වුණා යයි කියන හරිද දැන් නම් ඒක මම හිතන්නේ ඔය කියන්නේ හඬපටයක් කියන හඬපට කේස් එක තමයි එන්නේ පොලිස් කමිෂමට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් යොමු කරනවා පොලිසියේ දේවල් එළියට දුන්නා හරිද මේ සීනියර් DIG හරි ඒ හින්දා මේ ගැන පරීක්ෂණයක් කරන්න කියලා. මට තේරෙන්නේ නැති එකම කාරණය මචං දැන් පවුලක වුණත් මොනවා හරි ප්‍රශ්නයක් තිබ්බම පවුලේ ඇතුළේ විසඳ ගන්න ඕනේ. හරිද? දැන් අපි කියමුකෝ අපි දැන් සමාජ මාධ්‍ය තුල ආව දේවල් සහ අපි දැකපු දේවල් එක්ක අපි කතා කරමු. දැන් මේ හඬපටේ යයි පැවසෙන නම සීනියර් DIG ලලිත් පතිනායක. හරිද? ඕක ප්‍රියන්ත වීරසූරිය පොලිස්පතිවරයා හා විදියට පත්වීමේ ක්‍රියාදාමය තුලම ප්‍රශ්නයක් තිබ්බනේ. ලලිත් පතිනායක නේද එන්න හිටපු එක්කන. ඔව් ඒ කියන්නේ ලලිත් පොලිස් දෙපාර්තමේන්තුවේ මචං සීනියර් DIG පරිපාලන කියන්නේ ලොකු තරසුරක්. සහ එයා මම හිතන්නේ මේ සීනියරිටි එක වැඩි නේ. වැඩි ප්‍රියන්තට වැඩි. එතකොට එයා එන්න හිටියේ දැන් අර පොඩි ඊගෝ එකකුත් තියෙනවනේ මචං දැන් මම ලලිත් පතිනායක එකක් තියෙනවනේ නෑ මම ලලිත් පතිනායක නම් අනිවාර්යෙන් ප්‍රශ්නයක් මට හිතෙනවනේ යකෝ මට හම්බෙන්න තිබ්බ එකක් නේ මේ ප්‍රියන්තයාට ගියේ හරි මට නින්දෙදිත් ඕක මතක් වෙන්න පුළුවන් මට අනිවාර්යෙන් සාමාන්‍ය මිනිස්සුන්ට වැඩිය ගෙදර වයිෆ් පහන්නක් පුළුවන් එයිබන් උඹට හම්බෙන්න මේ උඹට හම්බෙන්න තිබ්බ එකනේ අර ප්‍රියන්තයා ගත්තේ කියලා. ඒ වගේ වෙලාවක මචං යාළුවෙක්යි විශ්වාස කරන මාධ්‍යවේදියෙක්ට අපි කියන්නේ ලලිත් පතිනායක කිව්වා කියලා. එහෙම කියවෙන්න පුළුවන්. හරි? මේම ඒක ඉතින් ප්‍රියන්තට උනත් වෙන්න පුළුවන්. හරිද? කියන්නේ දැන් අපි දන්නවා කියන්නේ නම් වශයෙන් නොකියුවට දැන් අපිට පවා එහෙම පොලිසිය එහෙම කතා කරනවා. නමුත් අතන ප්‍රශ්නේ තියෙන්නේ උදාරයා අර මාධ්‍යවේදියා. හරි? විමල් රුහුණගේ කියන කෙනා ඇයි මේක දැන් මොනවාරි විශ්වාසෙන්නේ මචං කියන්නේ ඇයි මේක පබ්ලිෂ් කරේ කියලා. ඉතින් එයාද පබ්ලිෂ් කරේ වෙනකම් මෙහෙමනේ මචං දැන් මගේ ෆෝන් එකේ රෙකෝඩ් වෙන මගේ ෆොටෝ එහෙම යනවනේ බං ඉතින් නෑ මම ඒක තව දර්ශනයක් කියන්න. මගෙත් ඔය වගේ හඬපටයක් ලීක් වුණා මචං. හරිද? හඬපටයක්. ඒ කියන්නේ අපේ හිටපු හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයා පියුමිහන් සමාලි සම්බන්ධයෙන් කතා කරපු මේ හඬපටයක්. ඒ කියන්නේ මම එදයින් පස්සේ ඒක උනේ මේ සෝෂල් මීඩියා වල වෛරල් වෙන එකක් නවත්තන්න කියලා හරින් මට කියන එකක්. හරිද? ඊට පස්සේ මේ මං ඒ කාලේ මචං සේෆ්ටි කියලා හිතාගෙන කෝල් රෙකෝඩින් කරා. සේෆ්ටි කියලා හිතාගෙන. ඊට පස්සේ මම ඒක කියන්නේ හරින් සහ පියුමිහන් සමාලිගේ මේ කියන්නේ අතීත සිද්ධියක් මේ මතක් කරන්නේ. මේ වීඩියෝ එක මචං මේ වෙච්ච එක කියන්නේ සිද්ධිය ගලවන්න කියලා මම මගේම සහෝදර මේ සෝෂල් මීඩියා කරන පේජ් ඇඩ්මින් කෙනෙක්ට කිව්වා.
මං කිව්වා මචං හරින් කතා කරා මේ සීන් එක මචං මට කතා කරා පොඩ්ඩක් මේ පේජ් එකෙන් පොඩ්ඩක් ගලවලා දියන්ද කියලා. දෙන්න පුළුවන්ද කියලා. කියන්නේ යාළුවනේ. එතකොට ඔක උඹට කොයිද මචං හරින් කතා කරන්නේ? ඔක බයිලයක් නේ. මොක නෑ නෑ පොඩ්ඩක් ඉඳන් මං හරින් කතා කරපු රෙකෝඩින් එක එවන්නම් කියලා. හරිද? කියලා මම රෙකෝඩින් එක දැම්මා මචං උට. ඒක දැම්මේ හරින් ඇත්තටම මට කතා කරා. හරිද මේක මේවා. එතන තව මොඩකමක් කරලා තින්නවා. ඒක තමයි කියන්නේ. දැම්මම අරූ කරේ මචං අර නිවුස් එක ගහන එක ගහපු නිවුස් එක ගලවලා අර ගැහුවා. අරක ගැහුවා. ඉතින් මං අර මේ දැන් මේ රුහුණගේගේ කතාවට අහුවා. දැන් ඒ හින්දා මං එදා ඉඳලා කෝල් රෙකෝඩින් කරන්නේ නැහැ මචං. එහෙම කියන්නේ අපිට යම් කිසි පාර්ශවයක් තොරතුරු දෙනවා නම් ඒක මචං මාධ්‍ය ආචාර ධර්ම පද්ධතිය අනුව අපි බැඳී ඉන්නවා මචං අපේ තොරතුරු මූලාශ්‍රය හිරි නොකරන්න. හරිද? ඒක මචං දැන් එයා සමාන සිද්ධියක් ඔය මම කොවිඩ් සම්බන්ධයෙන් වැඩකට රිමාන්ඩ් වුණාම ඒකෙදිත් මම වෛද්‍යවරයා ගැන හෙලි කරේ නෑ මචං. ඒක කියන්නේ මට තොරතුරු දීපු පුද්ගලයා ඒක CID එකෙන් පස්සේ කාලෙක හොයාගෙන වෛද්‍යවරයාට නීතිමය ක්‍රියාමාර්ග ගත්තා. ඒ ගැන කතා කරන්නේ නැහැ. මං කියන්නේ ලලිත් පතිනායක හරි කියන්නේ ලලිත් පතිනායක කියලා තමයි සෝෂල් මීඩියා වල ගියේ මචං. හරිද? ඒක අපිට එවිඩන්ස් නෑ මචං. කියන්නේ මේක ලලිත් පතිනායක මේක රුහුණගේ ලීක් කරේ කියලා කියන්න නෑ. බෑ. මේ හඬපටේ නම් තියෙනවා ඒගොල්ලෝ. නම් තියෙනවා. හරිද? එතකොට දැන් AI තාක්ෂණයත් එක්ක මචං ගොඩක් දේවල් විකෘති කරලා මේවා කරන්න පුළුවන්. එතන අර ලස්සන එකක් හයිලයිට් කරලා තිබ්බ මීඩියා වල. මේ වගේ හිඟන්න පොලිසියට අරගෙන ඉවරලා තනතුරු දීපු එක නෑ ඕ මචං ඒ කියන්නේ මෙහෙමයි. දැන් මේ හිඟන්න කියලා මීන් කරන්නේ මචං ප්‍රියන්ත මහත්තයා PC ගේ කාලේ PC විදියට න්යාය PC ලට කියන්නේ හිඟන්නෝ කියලා. නෑ මචං මෙහෙමයි ඔය පොලිසිය විතරක් නෙමෙයි ඔය ගොඩක් මේ නිලතල දාන තැන්වල ඒ අර පල්ලෙහාම රෑන්ක් එකේ ඉඳලා සාමාන්‍ය මිනිස්සුනේ අර ප්‍රැක්ටිකලි ඔහොම තමයි කතා කරන්නේ ඉන්නේ මිනිස්සු. කියන්නේ දැන් බවුණත් කැමති නෑනේ මචං පල්ලේ. අපි උනත් පුතක්ජන මිනිස්සු. ඔව් සාමාන්‍ය ඕන තැනක එහෙම තමයි. පල්ලෙහා ඉඳලා ලුට් වෙන මිනිස්සුන්ට එකපාරට කොහොමද පොඩි අවුලක් තියෙනවනේ අපිට නේ මොකද සුදුසුකම් තිබ්බත් නැතත් අවුලක් තියෙනවා. නල්ක ප්‍රියන්ත ගැන කතා කරන්න නැතුව ප්‍රියන්ත විරුසිර මහත්තයා PC විදියට ඒ කියන්නේ පොලිස් කොස්තාපල් කෙනෙක් විදියට පොලිසියට බැඳලා ඊට පස්සේ වැඩිදුර අධ්‍යාපනය හදාරලා ඒ මොරාලකටත් අපි සලුට් කරන්න ඕන. නමුත් පෞගේ කාලය තුල මචං අර භාවිතාව සම්බන්ධයෙන් යම් ප්‍රශ්න පැහැදිලි ගැටලු කීපයක් විපක්ෂයෙන් මතු කරා. විපක්ෂ කියන්නේ මේ සමාජ මාධ්‍ය විපක්ෂය හොඳේ. කියන්නේ දියවන්නා අපිට විපක්ෂය සහ ඉතින් අපිටත් ඒක තියෙනවනේ පොඩි ප්‍රශ්නකාරීකම්. මොකද පොලිස් කොමිසම වල තිබ්බ යම් බලතල මෙතුමට නැවත වතාවක් ආරෝපණය කරගන්න යෑම සහ එයා ඕනෑමට වැඩිය දේශපාලකයෝ පිටිපස්සට වෙලා කියන්නේ නිකන් මේ එයාගේ ගොල්ලන්ගේ පුද්ගලික සේවකයෝ වගේ හැසිරුණ අවස්ථාත් මම දැකලා තියෙනවා. මම පොඩි දෙයක් කියන්නේ ඔය කියද්දි වලට විෂුවල් එකක් ආවම චොලුවට මම අහන්නේ දැන් ජනාධිපතිතුමා රට යනවා. රට යනකොට ඇයි මම ප්‍රියන්ත වීරසූරිය වගේ ඒක තමයි පිටිපස්සෙන් ඒක තමයි මුලටම ඔලුවට ආවේ ඒක තමයි. හරි ප්‍රියන්ත වීරසූරිය ඉන්නවර නිකම් පර්සනල් ඇසිස්ටන්ට් යනකොටත් ඉන්නවා එනකොටත් වැඩ නැද්ද බං? ඔව් පොලිස් පොති පුටුවේ කරන්න ඇත්තටම වැඩක් නැද්ද මේ? හැබැයි එයාවේ කියන්නේ ඔතන වෙන ආණ්ඩුවක් තිබ්බනම් දේශපාලනේ පැත්තක තියන්නේ නෑ ප්‍රියන්ත විරුසි විතර නෙමෙයි මට මතකයි පූජිතත් එහෙමනේ පූජිතත් ගියා පස්සේ අපි වෙන තැනකදී ඔක් කිව්වා. ඔව් ඒ කියන්නේ ඒක මේ ලොකු වෙච්ච කාලෙක පූජිත කොච්චර උත්කර්ෂයෙන්ද ගියාද කියනවා නම් ඒ චූන් එක නුවර පෙරහැර නැටුවත් නෑ මිනිහා පොලිස්පති වෙන්න ඉස්සෙල්ලම මේ පොලිස්පති වෙලානේ හිටියේ අතන සෝෂල් මීඩියා වලින්. නෑ ඒක තමයි දැන් මේ කියන්නේ මම කියන්නේ ප්‍රියන්ත විරුසි වගේ කැරක්ටර් එකක් එහෙම වෙන්නත් ඕනේ නෑ සහ අපි හිතමුකෝ ඒකෙන් ඔහුගේ වැලියු එකට හානියක් වෙනවා මිසක් තිබුණේ. ඔව්. ඒ කියන්නේ අපි ඇත්තටම ආස වුණා පොලිසිය කෙනෙක්ගෙන් පටන් අරගෙන පොලිසිය ඉහළම පුටුවට එන්න ලැබිච්ච කෙනෙක් කියලා. නමුත් මේ කරන යම් ක්‍රියාකාරකම් එක්ක බොළඳ වැඩ ටිකක් කියලා අපිට තේරෙන බං. අපිට හිතෙන එක අපි කියන්නේ. ඔව් එහෙම දේවල් එක්ක සහ අනික දැන් ලලිත් පතිනායක මහත්තයා හෝ එහෙම කියන ලලිත් පතිනායක මොකක් හරි චෝදනාවක් තිබ්බද නේද? නෑ මම ඒ පිළිබඳව නම් දැනුවත් නෑ. එහෙම චෝදනාවක් තිබ්බා කියන එක. නමුත් අරම මං කියන්නේ ඇතුළේම විසඳ ගන්න තිබ්බ ප්‍රශ්නයක් එළියට ගෙනල්ලා මේ අපි වගේ සමාජ මාධ්‍ය පොඩ්කාස්ට් කරන උන් කතා කරන තනකට කිරීම සම්බන්ධයෙන්ම පොලිස් දෙපාර්තමේන්තුවේ අවුලක්. ඔතන තව ප්‍රශ්නයක් තමයි දැන් ප්‍රියන්ත වීරසූරිය කෙරෙහි හිතේ ඇති වෙන යම් ද්වේෂයක් මොකක් හරි තරහක් වෙන කට්ටියක් ඉන්න පුළුවන් නේ ප්‍රියන්ත උඩින් ආවා වගේ කියලා කියන්නේ යට ඉඳන් පාට උඩට ආවා වගේ කියලා. ඒ කට්ටිය සහ ප්‍රියන්ත වීරසූරියට පක්ෂපාතී
එයයි හිතන්න පුළුවන් කට්ටිය අතර විරසකයක් ඇතිලා ඕකේ පොලිස් දෙපාර්තමේන්තුව ඇතුළේම ගැටුමක් එන්න පුළුවන්. මචං උතන තියෙන ලොකු මේ කියන්නේ පොඩි කාරණයක් තියෙනවා. ඒ කියන්නේ දැන් මේ මෑත කාලීනව පොලිස් දෙපාර්තමේන්තුව සහ එහි කාර්යභාරය සම්බන්ධයෙන් සමාජය තුල ලොකු කතිකාවක් ආවා සහ සමාජ පොලිස් දෙපාර්තමේන්තුව දිහා බලන් හිටියා මචං. අරහෙන් කන්ටේනර් ගණන් බඩු අහු වෙනකොට අරහෙන් කුදලගෙන එනකොට හරිද ලොකු ඇට්‍රැක්ෂන් එකක් තිබ්බා. දැන් ඒක ලොකු ප්‍රචාරයකුත් දුන්නා දැන් අපේ ඕලුගල මහත්තයාට වගේ. ඔව් හරිද? එතකොට මචං දැන් එහෙම වෙනකොට පොලිසිය තුල අභ්‍යන්තර ගැටුමක් නිර්මාණය කිරීමේ යම්කිසි හදිසි හස්තයක් තියෙනවද කියන ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මං කියන්නේ දලතුනා පුද්ගලයෝනේ රටේ. මොකද පොලිසියට විරුද්ධව ඉන්නේ නිකන් මිනිස්සු නෙමෙයි අපරාධකාරයෝ ඉන්නේ. එතකොට ප්‍රියන්ත වීරසූරිය මහත්තයාත් ලලිත් පතිනායක මහත්තයාත් ඔය කියන හැම තනතුරක් දරන සහ අපේ රටේ සිවිල් සමාජය යහපත් කරන්න බලපෑම් කරන්න පුළුවන් පුද්ගලයෝ ඊට වැඩිය සැලකිලිමත් වෙන්න ඕන කියන තැනක අපි ඉන්නවා. එහෙනම් අපි මේ ප්‍රියන්ත ගැනවත් ලලිත් මහත්තයා ගැනවත් ප්‍රියන්ත මහත්තයා ගැනවත් පොලිස් දෙපාර්තමේන්තුව ගැනවත් ද්වේෂ සහගත තත්වකින් නෙමෙයි අපි මේ කතා කරන්නේ. අපි කියන්නේ මේ වෙලාවේ රටේ පවතින දැන් විශේෂයෙන් මේ ග්ලප්පෙනු කියලා කරපු වැඩත් ජනාධිපතිවරයාගේ බජට් එකත් එක්ක අභ්‍යන්තර අර්බුද බාහිර සමාජයට නිරාවරණය කරලා සාකච්ඡා කිරීමේ තැනකට පත් කරගන්න. මොකද ඒකෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් දැන් මේ බය වෙලා ඉන්න කට්ටියනේ. ඔව් පැහැදිලිව. විශ්වාස කියන්නේ අනිවාර්යෙන් බය වෙලා ඉන්න කට්ටිය ප්‍රයෝජන ගන්න පුළුවන්. ඒ ඉන්න කරුණා කරලා මම කියන්නේ අපි මේ පොඩ්කාස්ට් එකෙන් පස්සේ ඔය පොලිස් දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර අර්බුදය ගැන අපි කතා කරන්නේ. ඔව්. ගැන අපි පැහැදිලිව අපි කතා කරෙත් ඇත්තටම මේකේ තියෙන මේ එලි වෙලා තියෙන කරුණු ටික විතරයි. සහ අපි මේ පොඩ්කාස්ට් එකෙන් පස්සේ ඔය ගැන කතා කරන්නේත් නැහැ. ඊළඟ මචං මාර කාරණයක් තියෙනවා. මේ හරි ඉන්ටරෙස්ටිං කාරණයක් නේ ඔයාලට. පොඩ්ඩක් මේ වෙලා ඒකේ මචං මෙන්න මෙහෙමයි. ඒ කියන්නේ මේ කොටහට්ටිද කොට්ටහච්චි මැතිනිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා. කොට්ටහච්චි මට මතකයි පොඩි කාලේ ITN එකේ ඉන්නවා. ඉතින් වෙන්න පුළුවන් නේ මචං. ඒ කියන්නේ එයා ඉස්සල්ලාම නෑ වෙන්න පුළුවන් නෙමෙයි මම මට මතකයි කියලා කිව්වේ. ඔව් හරි. ඒ කියන්නේ ළමා වැඩසටහන් වල හිටියා. ලහිරු මල්ලේ වැඩසටහන හිටියා. ඊට පස්සේ මචං එයා කියන්නේ ITN එකේ සහන නිවේදිකාවක් විදියට කටයුතු කරා. එහෙම මේව දක්ෂ කාන්තාවක් නෙමෙයි මචං. එතකොට යුවතියක්. හරි? දක්ෂ කාන්තාවක් නෙමෙයි. එතකොට යුවතියක්. හරි අර සැවොම එක්වෙමු කියලා ඒ මෙහෙම කර හිටියා. අපේ රට දැන් එකම එක සුරපුරයක් කියලා බැලුවා. දැන් මෙහෙම වෙන්න පුළුවන්. එයා ඒ කාලේ විශ්වාස කරපු දේවල් එක්ක අපේ රට එකම එක සුරපුරයක් කිව්වට ඒ සුරපුරේ උන් නැත්තම් ඒ සුරපුරය කරන්න පුළුවන් කියන සුදුසු පුද්ගලයාත් එක්ක ගිහිල්ලා දේශපාලනය කරන එක මචං වෙන්න පුළුවන්. ඒ අරමුණින්ම තමයි එයා ගිහිල්ලා ඉන්නේ මම හිතන්නේ. දැන් එයා හිතුවා ITN එකේ ඉන්නකොට ලාමල්ට සම්බන්ධ තාරුණට හෙටක් සහ නිල්බලකාය තුළ මේක හොටක් නෙමෙයි. හරිද? තාරුණට හෙටක් තුල මේ අපේ රට එකම එක සුරපුරයක් කරන්න වෙයි. ඒකට මේක හැදුවා ඇත්තටම මොයා දන්න විදියට. හරිද? එහෙම වෙයි කියලා හිතාගෙන නිමල් එයා මේ අවංකව ඒක එහෙම වෙයි කියලා හිතාගෙන ගිය කෙනෙක් තමයි නිලන්ති කොට්ටාච්චි කියලා වා කියන්නේ. ඔව් වෙන්න පුළුවන්. එහෙම හිතාගෙන ගියා. බට් ඒක උන් නැහැ. උන් නැති වීමත් එක්ක නිලන්තිට පුළුවන් මචං එයා අපේ රට එකම එක සුරපුරයක් කියන කඳවුරකට පාවදින වරදක්. එතකොට උගන්ඩාවේ සල්ලි ගේන්න එහෙම ලොකු හෝප් එකක් ඔය කියන කඳවුර එහෙමනේ තියෙන්නේ මචං. ඉතින් ඒගොල්ලෝ කතා කළේම ඉතින් අර අභව්‍ය දේවල් ගොඩක් දුර කතා ඒව කරලානේ ඒගොල්ලෝ අර බොරු කියලා තමයි බොරුද කියන්නේ. අභව්‍ය කියන්නේ ඒක නිකන් අර ආකස්මික සාමාන්‍ය මේ මවල පෙන්නන දේවල් වලින් ඒගොල්ලෝ ගොඩක් දුරට ඡන්ද ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඒක කියද්දි මට මතක් වුණේ ඊයේ ගොබෙල්ස්ගේ උපන්දිනේ හොඳේ. ඔව්. මේ අපි පොඩ්කාස්ට් එක කරන්නේ අද ඊයේ ගොබෙල්ස්ගේ උපන්දිනේ. ඉතින් අර අභව්‍ය සහ විභව්‍ය කියනකොට මචං මට ගොබෙල්ස්වත් මතක් වුණා. මං ඉතින් අර මම කියන්නේ අපි කියන්නේ මචං කොට්ටහච්චි ගොබෙල්ස් කොහොමද මතක් වෙන්නේ අපිට දවස් ගානේ මේ ආණ්ඩුව ආපු දවස් ඉඳන්ම මතක් වෙනවා. එතකොට මචං මේ කොට්ටහච්චි මේක එයාගේ නෙමෙයි කියලා කියනවා. කෝකද? දැන් ඔය මහින්ද මහත්තයා ගාව මේ වැඳගෙන ඉන්න එක. ඔව්. කියන්නේ සාමාන්‍යයෙන් ඔය ඒ ප්‍රතිරූප ඒ පේන මචං ඒ වැඳිල්ල මචං වැඩි හිටියෙක් ගාව අපිට උනත් වෙන්න පුළුවන්. හරිද? සාමාන්‍යයි. කියන්නේ අංශක
ගානකට නැවිලා එහෙම වඳින එක වෙන්න පුළුවන්. කොහොමත් මහින්ද ගාවට ගියාම මිනිස්සුන්ගේ පොඩි තියෙනවා නේද? මම දන ගහලා වැඳලා තියෙනවා. මම පෞද්ගලිකව මම දන ගහලා වැඳලා තියෙනවා. හරි මොකද මේ රට බේරාගත්ත මම දැකලා තියෙනවා මචං ඔය මේ සෝෂල් මීඩියා වල සෑහෙන්න බනිනවා මහින්දට. නමුත් මහින්ද ගාවට ගිහිල්ලා අර දැක්කහම කරුත්තයක් ඇති වෙන ප්‍රෞර්ෂයක් තියෙන මිනිස්සෙක් කියලා තමයි කියනවා. ඒක මචං පට්ට පෞරුෂය. දැන් නමුත් අපි කතා කරන ඕන කාරණේක නෙමෙයි. නමුත් කොට්ටාච්චි දාලා තිබ්බා ඒක ප්‍රතික්ෂේප කරලා තිබ්බා. මේකට ලීගල් ඇක්ෂන් ගන්න යනවායි කියලා. ඔව් එයා කියලා තිබ්බා ලීගල් ඇක්ෂන් ගන්නවා කියලා තියෙන්නේ. දැන් එයා හිතන්නේ එයා දන්නේ මේක AI වලින් හදපු එකක්ද නැත්නම් වෙන එකක්ද කියලා. එයා කියන්නේ මේක සංස්කරණය කරපු එකක් නම් මම ලීගල් ඇක්ෂන් ගන්නවා කියලා. දැන් අපිට තියෙන තොරතුරු අනුව ඒක ඇත්තම ෆොටෝ එකක්. හැබැයි කොට්ටහච්චි නෙමෙයි ඉන්නේ. ඕ නෑ ඔතන තියෙන්නේ මචං මට මේ කාරණා මතු කරන්න මේ ඕනකම තිබ්බේ මේ හරිනි අමරසූරිය රනිල් වික්‍රමසිංහ බලන්න ගියා කියලා ඒ වගේම මචං වෛරල් එකක් ගියා. හිරු නිවුස් එකේ ගහලා තිබ්බ එක අයින් කරගත්තේ නෑ ඒගොල්ලෝ. ඔව් හරිද අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය දැම්ම මේක ෆේක් මේක බොරු මේක අයින් කරගන්න එහෙම නැත්නම් ලීගල් ඇක්ෂන් ගන්නවා කියලා. ඒකට ඒක උපුටා දක්වමින් හිරු නිවුස් එක ගහලා තිබ්බ මෙන්න මෙහෙම එකක් මේගොල්ලෝ කියලා තියෙනවා. නමුත් අපි මේක නිවුස් එක දාලා අයින් කරන්නේ අපි අපිට තිබ්බ පැහැදිලි සාක්ෂි එක තමයි අපි ඒක කියන්නේ කියලා. ඔව්. හැබැයි ගත්ත ලීගල් ඇක්ෂන් එකක් නැහැ කියලා කියන්නේ. තාම නැහැ. ඉතින්දා අපි කියන්නේ කොට්ටහච්චි නෙමෙයි නම් ඔය ලීගල් ඇක්ෂන් ගන්නවා කිව්වා නම් ප්ලීස් ගන්න. එන ජෝක් එකක් බලන්න නෑ ගන්න නෑ මම කියන්නේ එහෙම දැන් සෝෂල් මීඩියා වුණ මචං මෙහෙම දේවල් වෙනවා නම් මේ අනිවාර්ය ලීගල් ඇක්ෂන් එකක් ගන්න. ඒ වගේම ඊළඟ පොඩ්කාස්ට් එකටත් පොඩි කාරණයක් කියලාම යන්නම්. අපි ඉවර කරගමු. තුම්මුල්ලේ මචං හදන්න පටන් ගත්තා. දැන් මේ දවස්වල සෝෂල් මීඩියා වල වෛරල් වෙනවා සහ පබ්ලිසිටි කරනවා. අපි ඒ ගැන කරුණු හොයාගෙන යනවා. තුම්මුල්ලේ හදන්න පටන් ගත්තා තට්ටු 40ක නිවාස සංකීර්ණයක්. හරි. නමුත් මේ නිවාස සංකීර්ණය සම්බන්ධයෙන් ඒ නිවාස සංකීර්ණයට අනුමැතිය ලබා දීම සම්බන්ධයෙන් සහ අපි නොහිතන කාරණයක් තියෙනවා මචං කොළඹ ජෛව විවිධත්ව පද්ධතියට මේ බිල්ඩින් එක තුල ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒ ගැන අපි තොරතුරු හොයමින් ඉන්නේ. ඊළඟ සවිස්තරව ඩීටේල් එක්ක ඒ ගැන කතා කරමු. එහෙනම් අදට අපි පොඩ්ඩක් දන්න කතන්දර පොඩ්ඩක් කතා කරා සහ ගිහින් එන්නම් කියලත් ඔහොමම කියනවා. ජය වේවා.